හෙලෝ කට්ටිය මේ දවස්වල ගොඩක් අය කතා කරන මාතෘකාවක් තමයි ටෙක් වර්සස් සයන්ස් කියලා කියන්නේ. ඉතින් මම හිතුවා මේ ගැන මගේ අදහසත් ඔයාලට කියන්න. ඉතින් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ ඒ ලෙවල් වලට සබ්ජෙක්ට් තෝරගන්න ඉන්න අයට. අපිට ස්ට්‍රීම්ස් දෙකකින් මොකක්ද හොඳ ස්ට්‍රීම් එක කියලා හරියටම කියන්න අමාරුයි. ඒක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙනවා ඒ ස්ට්‍රීම් එක ෆලෝ කරලා ඔයා යන්න තැන මත. උදාහරණයක් විදිහට කොච්චර කට්ටිය හොඳයි කියන්න දැඟලුවත් ඔයාට බයෝටෙක් කරලා ඩොක්ටර් කෙනෙක් වෙන්න විදියක් නැහැ නේ. ඔයාට ඩේටෙක් කරලා රජයේ ඉංජිනේරු පිටකට ඇතුළත් වෙන්න බෑනේ. අරගා ගන්න එපා මම මේකෙන් කියන්නේ ටෙක් කියන සබ්ජෙක්ට් එක හොඳ නැහැ කියලා නෙමෙයි. මම කියන්නේ මේ දෙකේ යන්න පුළුවන් පැති දෙකක් කියලා. අනිත් එක තමයි සෝෂල් මීඩියා වල මේක ගැන ගොඩක් කට්ටිය දෙපැත්තට විතර බලාගත්තර ඔයා තේරුම් ගන්න ඕන ඔයාගේ ඩෙස්ටිනේෂන් එක. ඔයා යන්න ඉන්න තැනට යන්න සුදුසුම සහ ලේසිම පාත් එක මොකක්ද කියලා. සෝෂල් මීඩියා වල ගොඩක් කට්ටිය මේකට රණ්ඩු කරගත්තර ඒ ගොඩක් කට්ටිය මේ ස්ට්‍රීම් දෙකෙන් එකක්වත් හරියට ෆලෝ කරලා නැහැ. ඉතින් මම හිතනවා ඔයා මොලේ කල්පනා කරලා ඔයා ෆියුචර් එකට ගොඩක් අදගත් වෙන තීරණයක් කරේ.